This video is only for educational purposes. හරි මුලින්ම ඔයාලා Google එකට ගිහින් Tribble 8 Extra කියලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒක සාමාන්‍ය දෙයක්. මෙන්න මේ විදිහට app එක open කරගන්න. මෙන්න මේ ඊතලෙන් පෙන්නන තැන ක්ලික් කරන්න. ක්ලික් කරාම මේ promo code කියලා තියෙන තැන. යාළුවනේ මෙන්න මේ promo code එක ඔයාලා හරියටම දෙන්න මේ display එකේ අපි ඉදිරිපත් කරලා තියෙනවා promo code එක පෙන්නලා තියෙනවා ඔයාලට. AD5X. promo code එක හරියටම දීලා register කියන තැන register කරන්න. මොකද promo code එකෙන් ඔයාලා දාන මුලින්ම දාන මුදල double වෙලා එනවා. ඒක bet කරන්න ගන්න පුළුවන් මගේ යාළුවනේ හරියට promo code එක දීලා register කරගන්න. withdrawal එකටත් මේ promo code එක වැදගත් වෙනවා. මෙතන මේ register කියන තැන දෙන්න ඕන. මෙන්න මේ විදිහට. මේ දීලා මෙතන මේ අහන මෙතන මේ click mark තුන දාගන්න ඕන. එතන අහන්නේ අවුරුදු 18 වැඩිද. අන්න ඒ වගේ පොඩි තැනක් දාගන්න. හරියටම මේ register එක දෙන්න. right. මෙන්න මේ වගේ interface එකකට උන්න මගේ යාළුවනේ register කියන එක දුන්නාම right. මෙන්න මෙතන මෙයාලා බලනවා මේ රොබෝ තාක්ෂණය. ඒ කියන්නේ මේක හැක් කරලාද මේක කරන්නේ නැත්නම් මිනිස්සෙක් විසින්ද මේක කරන්නේ කියලා බලනවා. ඉතින් මෙන්න මේ වගේ password එකක් ඉල්ලනවා. මේක හරියට දෙන්න. මේක මෙයාලා බලන්නේ ඇත්තටම මේක ගැන ඔයාලා දැනගන්න මේ හරියට දෙනවද කියන එක නෙමෙයි. මේක රොබෝ කෙනෙක් නම් මේක හරියටම කරනවා. එහෙනම් මිනිස්සෙක් විදිහට මේක චුට්ටක් හරි වරදින්න ඕන. එහෙම කියලා ඔයාලා හිතලා වරද්දන්න එපා. එතකොට මෙයාලා ඒකත් හිතලා කරපු වැඩක් වෙනවා. ඔයාලා හරියටම දෙන්නකො. ඔයාලට පේන විදිහට. කිසිම ප්‍රශ්නයක් නැහැ verify දෙන්න. right. මෙන්න මේ වගේ ඔයාලගේ එනවා password එකයි username එකයි. මේක screenshot එකක් දාගන්න. කොහේ හරි ලියලා තියාගන්න. මොකද ඔයාලගේ මේක log වෙනකොට මේක ඕන වෙනවා. right. ඔන්න විදිහට මේකට log වෙන්න. ඉතින් මෙන්න මේ වගේ ගේම් එක ඇතුළට එන්න පුළුවන්. ගේම් එක ඇතුළට ආවම මෙන්න මෙතන මේ ඊතල තියෙන තැන ක්ලික් කරන්න යාළුවනේ. ක්ලික් කළා මේ පැන්සල වගේ තියෙන තැන ක්ලික් කරන්න. අපි මේකේ දැන් security එක හදාගන්න යන්නේ. මෙතන මේ share name කියන තැන. මේ ඊතලෙන් පෙන්නන්නේ. එතන ඔයාලගේ share name එක දෙන්න. මේවා කිසිම අමාරුවක් නැහැ යාළුවනේ. මම සරලවම කියලා දෙන්නම්. මෙතන ඔයාලගේ මුලින්ම දෙන නම දෙන්න. මෙන්න මේ ඊතලෙන් පෙන්නලා තියෙන තැන මම දැන් අන්න මේ හරියට ඔයාගේ middle name එක දෙන්න. middle name එක දෙන්න. මෙන්න මේ හරිය යාළුවනේ මගේ middle name එක දෙන්න ඕන. ඉතින් middle name එක දීලා යටින් birth එක දෙන්න. හරිම සරලයි යාළුවනේ. Tamanට මේක හදා ගන්න පුළුවන්. skip නොකර මේ වීඩියෝ එක බලන්න. settings එක හරියටම හදා ගන්නවා. සරලව මම ඔයාලට මේක කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට උපන්දිනේ හරියට දාගන්න. තමන්ගේ හරි විස්තරම යාළුවනේ මේකට දාන්න. මෙන්න මේ ඊතලින් පෙන්නන තැන ඊට යටින් උපන්දිනේට යටින් තියෙන තැන ඒ හරිය දෙන්න ඕන තමන් ඉපදුන තැන. දැන් මම නම් ඉපදුන හොස්පිටල් එක දෙනවා. හරියට හදාගමු. මේක හරියටම හදා ගන්න යන්නේ කලබලයට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. right. හරියට settings ටික හදා ගන්න ඕන. මම මේක මේ කිසිම තැනක skip නොකර මේ වීඩියෝ එක බලන්න මම මේ account එක create කරන ගමන්මයි ඔයාලට මේ explain එක කරන්නේ. ඒක නිසා මේ සජීවීව කරන වැඩක් මේක. සජීවී කරන පටිගත කිරීම කිසිම තැනක මම කට් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහටම ඔයාලත් හරියටම දෙන්න. right. මෙන්න මේ හරිය මේ ඊතලින් පෙන්නන තියෙන තැන ඔයා ඉපදුණු ස්ථානය දෙන්න. මේක යාළුවනේ ගොඩාක් වැදගත් වෙන්නේ හරියටම promo code. promo code එක හරියට දුන්නාම අපේ withdrawal ටික, එතකොට අපේ deposit ටික, එතකොට අපි දාන මුලින්ම දාන මුදල ඩබල් කරලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ හරියට මේක settings ටික හදාගත්තාම මම මේ කියලා දෙන පිළිවෙලටම settings ටික හදාගන්න. දැන් region එක දෙන්න ඕන. තමන්ගේ පළාත දෙන්න. දැන් තමන්ගේ යට තියෙන city එක දෙන්න. හරියට මේ යාළුවනේ settings ටික දෙන්න. ඊට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට bet කරගෙන යන්න තියෙන්නේ. ඊළඟට address එක දෙන්න ඕනේ යාළුවනේ. මෙන්න මේ විදිහට address එක දෙන්න. ඉතින් මගේ address එක මම මෙතනට දෙනවා. address එක දීලා බලන්න යාළුවනේ කිසිම අපහසුතාවක් තිබෙන්නේ නැහැ. හරිම සරලයි. ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එක බල ඔයාලටත් මේ විදිහම හදා ගන්න. මේක සජීවීව කරන්නේ මම මගේ account එක හදන ගමන් මගේ යාළුවන්ට මේ දැනුම දෙන්න ඕන හින්දා මම account එක හැදුවේ. අලුත් betting site එක. ඉතින් මට ආරංචි හැටියට මේ betting site එකේ හොඳට withdrawal ටික ගන්න පුළුවන් කියලා ආරංචි. මෙන්න මෙතන identity document එක දෙන්න. ඉතින් XBet එකේ වගේ නෙමෙයි මගේ යාළුවෝ කීප දෙනෙක් කිව්වා මේක සුපිරි betting site එකක් කියලා. මගේ යාළුවෝ try කරලා බලන්න. ID number එක දෙන්න.
ඔය විදිහට ID number එක දුන්නා. ID number එක දීලා ID number issue date එක දෙන්න ඕනේ මෙතනට. හරිම සරලයි යාළුවනේ. කාගේවත් උදව් ඕන නැහැ. අපි ඔයාලට සියලුම දේ කියලා දෙනවා මුලින්ම. ඒක හරියටම දෙන්න ඕන. මොකද මේ ID number එක මෙයාලා මෙන්න මේ විදිහට පෙන්නයි. ඒක එහෙම පෙන්නුවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක රතු පාටින් පෙන්නනවා. දැන් මගේ දෙපාර තුන් පාරක් වුණා මම ආයෙ මකලා බලමු දාලා. එහෙම නොවුනාට ප්‍රශ්නයක් නැහැ යාළුවනේ. මේ අපි හරියට ෆෝන් නම්බරේ ඇඩ්‍රස් එක දීලා තියෙන හින්දා වෙරිෆිකේෂන් එක ගන්නවනේ. එතකොට විඩ්‍රෝල් එකට ඕන වෙන්නේ ගොඩක් දුරට ෆෝන් නම්බරේ. ඒක ඒව අපි හරියට දෙමු. බලමු සේව් වෙනවා. right. ඉතින් යාළුවනේ චූට්ටක් ඉවසීමෙන් ඉන්න ස්කිප් කරන්න එපා. මොකද ස්කිප් කරොත් ඔයාලට වැදගත් නම් මගේ හැරෙන්න පුළුවන් මේ වීඩියෝ එකේ. උපරිම මම ඔයාලට මේක සරලව හැකියක්මනින් කරන්න try කරන්නම්. right. බලමු. මමත් මේ settings හදන ගමන් තමයි ඔයාලට මේ කියලා දෙන්නේ. ඒක නිසා වෙලා යනවා. මේ හරිය ශ්‍රී ලංකා government කියලා දෙන්නේ. SRI ලංකා LANKA government. GOVEMMENT government. මෙන්න මෙතන save දෙන්න යාළුවනේ. හරිම පහසුයි. අන්න කිසිම අපහසුවක් නැතුව right okay. දැන් අපි ඊළඟට ආයෙත් මේ පැන්සල් අයිකන් එකට යන්න. ඊතර මෙතන ඉල්ලන ෆෝන් නම්බරේ. ෆෝන් නම්බර එක වෙරිෆිකේෂන් කරගන්න ඕනේ දැන්. මොකද අනිවාර්යයෙන් මේ ෆෝන් නම්බරේ වෙරිෆිකේෂන් කරගන්න සල්ලි ඩිපොසිට් කරන්න කලින්. මොකද හේතුව මේ ඔයාලට විත්ඩ්‍රෝල් එක ගන්නකොට පාස්වර්ඩ් එක එනවා. OTP එක. OTP එකට ෆෝන් නම්බර එක තමයි එන්නේ. ඒක හරියට කරලා තියාගන්න ඕනේ යාළුවනේ. right. මෙන්න මේ විදිහට අර මුලින් වගේම මෙයාලා බලනවා මේ රොබෝ තාක්ෂණයෙන්ද මේක කරන්නේ නැත්නම් මිනිස්සෙක්ද කරන්නේ කියලා. ඉතින් මෙයාලා වෙරිෆිකේෂන් කරගන්නවා මෙයාලා මිනිස්සෙක් කරන්නේ කියලා මේ දෙකක් තුනක් විතර දෙන සමහර එකකින්ම දෙන්නත් පුළුවන්. හරියට ක්ලික් කරන්න යාළුවනේ. මේ අලුත් බැටින් සයිඩ් එකකින් මම හිතන විදිහට මේකේ විත්ඩ්‍රෝල් ටික ඩිපොසිට් ටික හරියට කරගන්න පුළුවන්. මේක හොඳ බැට් එකක් දාගන්න පුළුවන් මගේ යාළුවන්ට. මම දන්නේ නැහැ මම මේක ප්ලේ කරලා නැහැ. ඉතින් මට ඒ ගැන කියන්න බෑ. මම මේක ඔයාලට හරියට හදාගන්න විදිහ තමයි කියන්නේ. මෙන්න කෝඩ් එක දීලා. දැන් ෆෝන් එකට එනවා ඔයාලගේ කෝඩ් එක. මම මේක හැදුවේ ඔයාලට මේ දැනුම දෙන්න ඕන හින්දා බලමු අපි වෙරිෆයි කෝඩ් එක පරක්කු මගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙන හින්දා යාළුවනේ පොඩ්ඩක් මේක පරක්කු වෙනවා. ඒ හරිම සරලයි. right. මගේ අනිත් ෆෝන් එකට තමයි කෝඩ් එක එන්නේ. right කෝඩ් එක ආවා. ඉතින් හරියම සරලයි යාළුවනේ. මෙන්න මේ විදිහට කෝඩ් එක දෙන්න. right. දැන් හරි. ඉතින් යාළුවනේ බලන්න පුංචි වැඩක් කරන්න තිබ්බේ වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාලා බැලුවා නම් හරිම පහසුවෙන් මේක කරගන්න තිබ්බා. ඉතින් මගේ යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න, අනිවාර්යෙන් ලයික් එකක් දෙන්න. නරකයි කියලා හිතනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න, අන්ලයික් කරන්න. ඉතින් අපි දෙන මේ නව තාක්ෂණයේ දැනුම ඒ වීඩියෝ අත ළඟටම ගෙන්න ගන්න ඕන නම් අපි channel එක subscribe කරලා තියාගන්න. බලන්න මේ බැටින් සයිඩ් එක මේ තියෙන්නේ යාලා ගේම්. ඉතින් හරි ලස්සන පිළිවෙලට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ බැටින් සයිඩ් එක අපි හදාගත්තා. ඉතින් මගේ යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මගේ යාළුවන්ට සුබ දවසක්. ජය වේවා. thank you මගේ වීඩියෝ එක බැලුවට.